සුබෝදෑසනක් සියලු දෙනාටම අපි ඊයේ වෙනකොට මේ අවුරුදු 30ක් තිස්සේ මේ රටට සාපයක් වෙලා හිටපු එහෙම නැත්නම් පිළිකාවක් වෙලා හිටපු ප්‍රභාකරන් කියන මේ නොමිනිස් ඝාතකයා ඝාතනය කරලා ඒ නොමිනිසාගේ සිරුර දැක ගන්න ලැබුණා. මම හිතන්නේ අපි සේවා කාලයේ ඉද්දි එහෙම දෙයක් දකින්න ලැබීම ගැන අපි ඔක්කොම ආඩම්බර වෙන්න ඕනේ. මොකද මුළු ජාතියම බලාගෙන ඉන්නකොට මේ සාපයෙන් ගොඩෙන්න මේ ප්‍රභාකරන්ගේ අවසන් දින කීපය ඇතුළත සටන් වදින රණවිරු අතරේ ඒ රණවිරුවන්ට කෙලින්ම සහයෝගය දක්වන රණවිරු අතරේ අපිට ඉඳ ලැබිච්ච එක ඇත්තෙම වාසනාවක්. මම මගේ අවුරුදු 30 ගණනක් වෙන සේවා ජීවිතේ ඉතාමත්ම සතුටු වෙන දවස ඊයේ සහ පෙරේදා. මම විටින් විට ගිහිල්ලා ඒ සටන් පෙරමුණේ ඉන්න යාත්‍රාවල ඉන්න අපේ නාවිකයෝ දිරිමත් කරලා ආවා. සැලේ වලට ගිහිල්ලා, චුන්ඩිකුලම් වලට ගිහිල්ලා, වේදුරු තුඩුවට ගිහිල්ලා, VTK වලට ගිහිල්ලා මම මේ වෙනකන් මේ මාස 5ට දවස් 4යි තාම නිවාඩු කියලා ගිහිල්ලා තියෙන්නේ. ඒ හැම මොහොතක්ම ඕගොල්ලෝ සමග ඉඳලා මේ කාර්යය අපිට කරන්න තිබිච්ච කාර්යය නිසි ලෙස කරන්න ධෛර්ය දෙන්න ඔබ සමග සිටියා. අපි මේ යුද්ධේ පටන් ගන්නකොට මම නම් නාවික හමුදාවේ හිටියා. 1977 විතර 75 දුරයක්ම මැරුවට අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ මේ කොටි කියලා සංවිධානයක් තියෙනවා කියලා. මම ශිෂ්‍යපට නිලධාරියෙක් වශයෙන් ඉන්න කාලේ මට මතකයි පත්තරයක ඇතුල් පිටුවක තිබුණා මේ කළු කොටි කියලා සංවිධානයක් තියෙනවායි කියලා. ඊට පස්සේ එක එක අවස්ථාවල මේ මුහුදු කොටි තර්ජනය මෙහෙම වර්ධනය වෙලා ලෝකේ ඉන්න දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට විලේච්ඡම ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට ඉතාමත්ම තාක්ෂණය පිරි උපකරණ ගුවන් යාන යාත්‍රා ඒ වගේම මිසයිල් යුද ටැංකි අන්තිමේ තව ටිකක් කල් ගියා නම් සබ්මැරින දක්වා යන තරම් දියුණු වෙච්චි මුළු ලෝකෙම හොල්ලපු ත්‍රස්තවාදී කණ්ඩායමක් බේ වුණා. ඒ මුළු කාල සීමාව තුරාම අපි බොහෝ දෙනෙක් මේ යුද්ධේ අමිහිරි අත්දැකීම් ඉඳලා තියෙනවා. මං හිතන්නේ ඔක්කොම අවසానයි පෙරේදා වෙනකොට. මේ පැත්තෙන් කංකසන්තුරෙන් පටන් ගත්තාම අපි නවතින්නේ ගිහිල්ලා ඩෙල්ට් වලින්. ඊයේ පෙරේදා අපි ගිහිල්ලා පළේදී වලට ගියා. මේ හැම තැනම අපේ බලය තහවුරු කරගත්තා. ඒ නාවික හමුදාවත් ඒ වාගේ යනකොට ගුවන් හමුදාව පොලිසිය ඒ හැම එකක්ම මේ වාගේ ගියා. යම් කිසි කාල පරිච්ඡේදවල මේ අපේ රට මේ වගේ දුර්භාග්‍ය සම්පන්න අවාසනාවන්ත කාල තිබිලා තියෙනවා. එක එක කාල වකවානු වල විදේශ ආක්‍රමණිකයන් ඇවිල්ලා අපේ රට යටත් කරගත්ත අවධියන් තිබිලා තියෙනවා. ඕගොල්ලෝ අහලා ඇති ඉතිහාසය අපි ඉතාමත්ම ගැඹුරින් හැදෑරුවේ නැත. මේ පාණ්ඩි සොලි වගේ මේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් අපේ රටට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව ගුරුමෙනුත් ඒ රජවරු ඇවිල්ලා අපිට අඩන්තේට්ටම් කරලා තියෙනවා. මේ හැම අවස්ථාවකම අපේ රට නැසීගෙන යන වෙලාවට යම්කිසි ප්‍රබල නායකත්වයක් ඇවිල්ලා මේ සතුරු ඔක්කොම පරාජය කරලා මේ රට එක්සත් කරලා තියෙනවා. ඒක තමයි ඉතිහාසයේ සිද්ධ වෙච්ච දෙයමයි මේ අවුරුදු 30ක් තිස්සේ අපි දුක් විඳලා අපේ කට්ටිය දහස් ගාණක් මැරිලා අපිත් එක්ක හිටපු අපේ සහෝදරයෝ වාගේ හිටපු මිනිස්සු දහස් ගාණක් මැරිලා මේ රට මේ ආයෙත් එක්සේසත් උනේ. ඉතින් මේක තව අවුරුදු ගාණක් ගියාම ඉතිහාස පොත්වල අර අපි පුංචි කාලේ දුටුගැමුණු රජුරෝ පරාක්‍රම බාහු රජුරෝ විජය බාහු රජුරෝ ගැන කියවුවා වගේ ඉතිහාසෙ කියයි මෙන්න මෙහෙම කාලයක් තිබුණා ප්‍රභාකරන් කියලා මෙහෙම ත්‍රස්තවාදියෙක් මේ රට ආක්‍රමණය කරන්න හැදුවා. තාමත් ප්‍රබල හමුදාපතිවරු 3 දෙනෙක් හිටියා. නාවික හමුදාව මෙහෙයුවේ අඩ්මිරාල් වසන්ත කරන්නගොඩ. මේ ඔක්කොම ලියවේ අනාගතේ. ඒ කාලේ ඒකට උරදුන්න සමාජිකයෙ හැටියට ඉතාමත්ම අපි ආඩම්බර වෙනවා. ප්‍රභාකරන් මැරුණා. මං ඊයේ ගිහිල්ලා ඒ යාත්‍රාවල කට්ටියට කතා කරා. අර පාර නැවගාව ගිහිල්ලා බීච් එකේ ඇවිදලා කොටින්ගේ යාත්‍රාටියකුත් බැලුවා. අපි මේ ජයග්‍රහණය දැක හිටපු මිනිස්සු. මේ දවසින් දවස අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට මේක දැකගෙන හිටියා. මේ රටේ ජනතාවගේ ලොකු කුතුහලයක් තිබුණා මේ ත්‍රස්තවාදියා මුහුදෙන් පැනලා යයි කියලා. මේක තමයි තිබුණු ලොකුම ප්‍රශ්නේ. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම වල මාධ්‍යවේදීන් අතරත් අනිත් හමුදාවලත් ජනතාව අතරත් තිබුණේ මේක පැනලා යයිද කියන එක. ප්‍රභාකරන්ට යන්න තියෙන
බාධක අඩුම තැන තමයි මහමුහුද. ඔය ආරක්ෂක සාකච්ඡාවලදී මාධ්‍ය හැමතිස්සෙම කියුනේ ප්‍රභාකරන්ට අන්තිමේ වෙන්නේ මූදට පනින්න කියලා. ඔයගොල්ලෝ ඒක අහලා ඇති. යුද හමුදාධිපතිතුමත් අර තුලාව සාකච්ඡාවේදී කිව්වේ ප්‍රභාකරන්ට අන්තිමට වෙන්නේ මූදට පනින්න කියලා. හැබැයි ප්‍රභාකරන් මූදට පැන්නේ නැහැ. ප්‍රභාකරන් මූදට පැන්නේ නැත්තේ වෙන කවුරුත් හින්දා නෙමේ අපි හින්දා. ඒ ශක්තිය අපිට තිබුණා, නාවික හමුදාවට තිබුණා. අර බාධක නැති මූදේ බාධක ඇති කරලා ප්‍රභාකරන්ට එහෙම නැත්නම් එයාගේ සගයින්ට එක්කෙනෙක්ටවත් මූදට පයින්න බැරි විදියට අපි වැටක් බැන්දා. අපි මෙහෙම කවුරු අලලු බැඳගෙන හිටියක් කීපයක් 3ක් 4ක්. අපි ගත්ත තීරණ. අපි මේ රිෆියුජි බෝට්ටු මේ සරණාගතයොත් එක්ක බෝට්ටු අල්ලලා තියෙනවා මේ වෙනකොට 500ක් විතර පොයින්ට් වේට් වලට. ඔය එක බෝට්ටුවක එක්කෙනෙක්වත් මැරුණෙත් නෑ අපි අතින්. එක්කෙනෙක්වත් වෙඩි තිබ්බෙත් නෑ. එක බෝට්ටුවක්වත් ගිලුනේත් නෑ. එක සුයිසයිඩ් බොම්බ කෙනෙක්වත් උපුරගත්තෙත් නෑ. අපි මේ ඔක්කොම අල්ලගත්තා. මිනිස්සු 8000 ගණනක් අපි මෙතනින් ගොඩට ගත්තා. මේ අතරේ හිටපු කොටි ශස්ත්‍රවාදීනුත් ගොඩට ගත්තා. මේ හැම එකකදීම කොටි ශස්ත්‍රවාදීන් උත්සාහය දරුවේ හොයලා බැලුවේ මෙතනින් යන්න පුළුවන්ද කියන එක. මේ එක බෝට්ටුවකටවත් යන්න බැරි වෙනකොට ඒ බලාපොරොත්තු අධෛර්යයක් සරණාගතය වාගේ කනල යන්න තිබිච්ච බලාපොරොත්තු. මේ කිලෝමීටර් 5කට මේ ත්‍රස්තවාදී කොටු වෙලා ඉන්නකොට මේ මුහුදු තීරය අපි ඇවිල්ලා පේන තෙක් මානේ ඉඳලා හිටන් පකිනවා කියලා. මේ වෙත්තිල කේනිවල 62කින් වැටක් හැදුවා. ඒ වැටේ තිබුණා IPC කියන්නේ කමාන්ඩ් බෝට්ටු 8කුයි අනිත් බෝට්ටු 30ක් නැත්නම් 32කුයි. ඒ කියන්නේ මේ වගේ පේන දුරින්. ඉතින් එහාට ගිහිල්ලා අපි IPC වල ඒ කමාන්ඩ් බෝට්ටු වල හයි කරුවා M6 කැමරාස්. අපි බල්ලෙක් දුවනකොට බීච් එකේ අපේ එතන හිටපු නිලධාරී නැවියෝ බලාගෙන හිටියේ මේ කොටියෙක්ට එතනින් යන්න බෑ කියලා හිතා. ට්‍රැක්ටර් එකකින් ඇවිල්ලා මිනිහෙක් බයිනකොට අපි දන්නවා ඒ ට්‍රේලර් එකේ 6 දෙනයිද ඉන්නේ 8 දෙනයිද කියලා. බුල්ඩෝසරයක් අරගෙන එනකොට බෝට්ටුව තල්ලු කරන්න අපේ කට්ටියට පේනවා බුල්ඩෝසරය ඇවිල්ලා බීච් එකට තල්ලු කරනවා කියලා. අපි එච්චර කිට්ටු වුණා. වෙන හැමදේම බලාගෙන හිටියා. අපි ගිහිල්ලා වෙත්තිල කේනිය වලට යනකොට එතනකින් රේඩා මාස්ට් එකක් දැම්මා. ඊට පස්සේ චුන්ඩිකුලම් වලට ගියා. අපිට හාබර් එකක් නැතුව අපි ගිහින් බීච් එකේ ඉඳගෙන මේ කරේ තෙල් බූලි තියාගෙන කැම ටික මෙහෙම ඔළුව උඩට උස්සගෙන පීනගෙන ගිහිල්ලා තමයි අපේ නැවියෝ රාජකාරිය කළේ. රෑ නිදි මරාගෙන සීතලේ ඒ බෝට්ටුවට ගියේ පීනලා. ඒ පීනලා යනකොට කලිසමත් දෙමිලා යටට ඇඳගෙන ඉන්න ඇඳුමත් දෙමිලා ෂර්ට් එකක් දෙමිලා. ඒකත් එක්ක තමයි එළිය වෙනකන් රාජකාරිය කරේ. මේ ආඥාපති හැටියට මම මේවා පුද්ගලිකව දන්නවා. අපි පුළුවන් තරම් පහසුකම් දුන්නා. හැබැයි ඊටාත්ම අමාරු සීමා සහිත පහසුකම් යටතේ තමයි අපේ මේ විරුව ගිහිල්ලා ඒ යුද්ධය එතන කළේ. අපි ඊට පස්සේ අපේ ඩෝරා යාත්‍රා හැතැම්ම 25 ඉඳලා හැතැම්ම 3ට ආවා. මේ මෙතන ඉන්නවා සමහර ඩෝරා වල ඉන්න නිලධාරීන්. මෙතන අපිට ස්කොඩ්ඩන් කමාන්ඩර්ලා 3 දෙනෙක් හිටියා. මේ නිලධාරීන් එදා ඒ සටන් කරපු හැටි දැක්කම අපිට හරි ආඩම්බරයි. බෝට්ටුවක් එළියට එනකොට SBS කාට පොඩ්ඩක් සමහරවට පැත්තටලා ඉන්න එන්න දෙන්න කියලා පන්න ගැව්වේ. ඒවා තියෙනවා වීඩියෝ ගත වෙලා තියෙනවා. ඒවා ඉඳලා හිටලා ඔයගොල්ලෝ දකින්න ඇති රූපවාහිනියේ එකක් දෙකක් පෙන්නුවා. එහෙම නෙමෙයි. මේ අර මීමැස්සු බමරුවාගේ වට කරගෙන ගැහුවේ කොටින්ද. ඒ කොටියේ හැම මොහොතකම බැලුවේ පැනලා යන්න. එහෙම නැත්නම් පැනලා යන්න පුළුවන්ද කියලා නායකින්ට කියන්න. ඉතින් මේ එනකොට අපි එයාලගේ සාකච්ඡාවලට අහගෙන හිටියේ හැමතිස්සෙම කිව්වේ යන්න බෑ මෙහෙම ගහනකොට යන්න බෑ කියලා. හරින් කියනවා යන්න කොහොම හරි කියලා. යන්න බෑ. එහෙම වට කරලා ගහනවා කියලා හිතන්න. ඒවා ඇත්තෙන්ම එහෙම ඒ වාගේ දර්ශන දකින්න ඒ වාගේ දේවල් වලට අනදෙන්න ලැබිච්ච එක අපි මහා මේ ගියාත්මේ හරි පින් කරලා තියෙන්න ඕන. අපේ ඒ ඩෝරා වලින් ඒ SBS ලා රැප්ස්ලා ටික ඒ කරපු මෙහෙවර උතුරෙන් සහ නැගෙනහිර විදානෙන් ආපු අය ඒ දෙපැත්තේ කඳවුරු බැඳගෙන ඒ ඔක්කොම අමාරුකම් විඳගෙන නිවාඩු යන්නේ නැතුව නිදාගන්නේ නැතුව අවුවට පිච්චිලා කළු පාට වෙලා හරියට වතුර ටික නැතුව ඒ විඳ දුක අන්තිම මොහොතේ මේ ප්‍රභාකරන් මැරුණා ප්‍රභාකරන් හිටියා කියලා කියද්දි ඒ අමාරුකම් ඔක්කොගෙම නැති වෙන්න ඇති. ඊයේ ප්‍රභාකරන්ගේ බොඩි එක පෙන්නනකම් ඔක්කොටම
සැකයක් තිබුණා ප්‍රභාකරන් නැද්ද? ප්‍රභාකරන් ගියා නම් ඔකට එල්ලුම් ගස් යන්නේ නාවික හමුදාව. වෙන කවුරුත් නෙමෙයි. අපිට තමයි හැම පැත්තෙම දෝෂාරෝපණය එන්නේ. ඊයේ පෙරේද වෙනකම් කිව්වා චාල්ස් ඇන්තනිත් ගිහින් මලේසියාවේ ඉන්නවා කියලා. සබ්මැරින් එකකින් ගියා කියලා කිව්වා. පෙරේද නෙමෙයි පළමුදා උදේ කිව්වා ප්‍රභාකරන් දවස් 3කට ඉස්සෙල්ලා සබ්මැරින් එකකින් පැනලා ගියා කියලා. වාසනාවකට තමයි ප්‍රභාකරන්ගේ ඒ ඔක්කොම අර මූණ ඒ විදිහටම තියෙන්න ඒ බොඩි එක හම්බ වුණේ. ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන් නාවික හමුදාව අපිට කරන්න තිබිච්ච රාජකාරිය 100%ක්ම ඉටු කරයි කියලා. ඒ රාජකාරිය කරන්න මේ අඳුරේ ඉන්න සියලු දෙනාම එක හා සමානව අපට උදව් කළා. එක එක අවස්ථාවලදී මම ඔය අනිකුත් ප්‍රදේශවලට ගියාම VTK, චුන්ඩිකුලම්, කලේ, පොයින්ට් පේටු වගේ තැන් වලට ගියාම මම ඒ අයට ඇත්තටම පුද්ගලිකව හැම නිලධාරීන් නැවියන්ට කතා කළා. මට ඔක්කොටම කතා කරන්න තිබුණා නම් හරිම සතුටුයි අද. එහෙම කරන්න අවස්ථාවක් නැහැ. දෝරා මෙතන 8ක් තියෙද්දි හැමදාම 8ම රෑ මුදට ගියා. මෙතන දවල්ට 5ක් තියෙනවා නම් M6 නැති ඒ 5ම මුදට ගියා. ඒ වගේමයි මෙතන තිබිච්ච IPCs අනිත් නෞකා ඒ වගේමයි අනිත් තැන් වල තිබිච්ච චුන්ඩිකුලම් වල තිබිච්ච පොයින්ට් පේටු වල තිබිච්ච බෝට්ටු ඔක්කොම 100% යෙදුණා රාජකාරිය. මේවට අපි කිව්වේ තව සුමානයයි කොහොම හරි කරමුද. හැබැයි සුමානේ දෙක මම පටන් ගත්තේ පෙබරවාරි මාසේ. පෙබරවාරි මාසේ ඉඳලා අපි දිගටම ඇදිලා මැයි මාසේ අග වෙනකන් ආවා. එක නිලධාරියෙක්, එක නැවියෙක් රන් වෙලා නැහැ ඔය බෝට්ටුවකින්. එක්කෙනෙක්වත් බෑ කියලා ප්‍රශ්නයක් ඇති කරලා නැහැ. ඒ සියලු දෙනාම එකවන්ව තම රාජකාරිය කරා මේ අවස්ථාවේ ඒ ත්‍රස්තවාදයේ නැති කිරීමේ ඒ කායන පරමාර්ථය. මම අහලා නැහැ කවදාවත් රේඩර් එකක් කැඩලා තියෙනවා කියලා. එන්ජින් එකක් කැඩලා නැවක් නනෝක් තියනවා කියලා. මට අතරම පුදුමයි, හරි ආඩම්බරයි. මම හැමතිස්සෙම කතා කරන දේ තමයි නාවික හමුදාවේ මේ ටෙක්නිකල් මේ අංශය තාමත්ම ඉහළයි. මම හිතන්නේ දැනට ලංකාව ගත්තොත් උසස්ම තාක්ෂණයේ තියෙන්නේ අපිට. එන්ජින් ගත්තා ඔය ඩෝරාවල තියෙන ඔය එන්ජින් නොවුවා වෝල්ටේජ් සංකීර්ණ වෙච්ච දේවල් කවුරුත් ගාව නැහැ. මේ ඔක්කොම අපේ කට්ටිය කරන්නේ. වෙන කවුරුත් නෙමෙයි මේ ඕගොල්ලෝ. මේ එක්ස්පර්ට්ලා. අපේ කැමරාව එකෙන් පේනවා බලු පැටියෙක් යනවා නම් පේනවා. මිනිහෙක් වතුරකින් ඔඩුව ඉස්සුවා නම් පේනවා. ගහකට නැගලා මිනිහෙක් ඉන්නවා නම් රැට පේනවා. අපිට දවල්ට වැඩිය රැට පේනවා. අර බකමුණන්ට වගේ. රැට අපිට හොඳයි. අපේ මිනිස්සු වැඩියෙන් පහසුයි රැට. ඒ තාක්ෂණය දිනු කරගෙන. මේ අපේ නිලධාරි ඇත්තම නිලධාරිවන්ට ජේස් නැවි කියන්නේ ඒක ඔක්කොම හදලා එන්නේ. VTK චලෙවි වල රේඩර් එක හයි කරලා හැන්දෑවට කියනවා මේ සර් පික්චර් එක පේනවා දැන් ඔෆ් රූම් එකේ. හෙඩ්ක්වාටර්ස් වලටත් දීලා තියෙනවා. තව පැය භාගයෙන් විතර කියනවා කැමරා එකත් හරි. ඒකත් පේනවා. සර්ටිකින් දැන් බලන්න පුළුවන් කියලා. මේව තමයි මේ යුද්ධ දිනන්න අපි මේ තැනට එන්න ගෙනාපු හේතු සාධක. මේවට ආඩම්බර වෙන්න ඕන කවුරුත් නෙමෙයි ඕගොල්ලෝ. ඔක්කොම ආඩම්බර වෙන්න ඕනේ. ඇත්තෙම අපි විශේෂයෙන් හැමතිස්සෙම මතක් කරන්න ඕන අපේ නායකත්වයේ අපේ නාවික හමුදාතිකතුමා මේ තාක්ෂණයත් එක්ක අලුත් දේවල් එක්ක ඉස්සරහට යන්න අපිට ශක්තිය දුන්නා. අපි ඒ නිසා ඉතාමත් ප්‍රබල තැනක ඉන්නවා. බලන්න මේ පටන් ගත්තට පස්සේ පෙබරවාරි මාසේ චලේවල VTK ගියා. අඩි 110ක මාස්ට් එකක් හැදුවා. එතන රේඩර් දැම්මා. ඊට පස්සේ ටික දවසකින් ගියා චුන්ඩිකුලම් වලට. එතන දැම්මා. මාස්ට් එකක් හැදුවා. රේඩර් එකක් දැම්මා. පොඩි කැම්ප් එකක් දැම්මා. ජෙනරේටර්ස් දැම්මා. එයා කන්ඩිෂන් කරා. රූම් එක, ඔෆ් රූම් එක. ඊට පස්සේ මෙතෙන්ද ගියා චලේවලට. එතනත් ඒකම කළා. අර උස මාස් ගැහුවා. මේ මාස කීපයක් ඇතුළත මම විශ්ම කරන වැඩ. දැන් අද වෙනකොට ඵලෙ තියුවලා. මාස් එකක් ගාලා ඉවරයි. ඒ හැම තැනම රේඩියෝ ලින්ක් වලින් හයි කරලා තියෙන්නේ. ඔක්කොම ඔෆ් රූම් හදලා තියෙන්නේ. සූසේ ප්‍රභාකරන් සිවිල් ඇඳගෙන මුලතිව් බීච් එකේ ඇවිද ඉඳලා තියෙනවා බෝට්ටු වලට නැගලා ඉන්දියාවට යන්න. හරි පිටට යන්න හරි. අපේ කට්ටියට ඉස්සලා බෝට්ටු දාලා බලපුවාම මේ ඩෝරා වලින් SPSලා පන්න ගහද්දි මෙතනින් යන්න බෑ කියන එක ඔප්පුනෙන් තමයි ඒ අදහස සම්පූර්ණයෙන් අතහැරලා ඒ බෝට්ටු සම්පූර්ණයෙන් ගිනි තියලා කැලේට රිංගියේ. දැන් ඊයේ මුලතිව් වලට අපි යනකොට මේ යුද්ධ ඉවර වෙලා මුම් බෝට්ටු ඔක්කොටම ගිනි තියලා තව තියෙනවා ඩෝරා වගේ පළල ඩෝරා එකකට වැඩිය පොඩ්ඩක් කොට බෝට්ටුවක් අර පාරයක ගාව. අපේ ළමයි මම දැක්ක ගිහිල්ලා ඒවට නැගලා මේ ෆොටෝ ගන්නවා. ඊට එහා පැත්තේ ලොකු ඇටැක් ක්‍රාෆ්ට් එකක්. ඒ ළඟම තව ඇටැක් ක්‍රාෆ්ට් එකක් පුච්චලා මෙච්චර බෝට්ටු තිබිලා. දැම්මේ නැත්තේ ඒකයි. මේ හාබර් එකට ගහන්න ආවේ නැත්තේ. පොයින්ට් පේඩ් වලට ආවේ නැත්තේ. මරාගෙන මැරෙන්න. අපේ සූදානම ගැන දන්න නිසා නැතු අපේ මේ ඒ ව්‍යායාමයේ මහන්සිය චුට්ටක්වත් අපතේ ගියේ නැහැ. අපි ඉස්සරහට ගමනක් යන්න තියෙනවා. මේක
ත්‍රස්තවාදියාගේ ඒ ලොකු ප්‍රධාන ඝාතකයාගේ සහ ඒ නායකයින්ගේ අවසානයේ වුණාට තව එහෙම පැන්න මිනිස්සු ඉන්න පුළුවන්. ඒකින්ද අපි තව ටිකක් කල් අවදියෙන් ඉන්න ඕනේ. මේ භූමිය මම පුද්ගලිකව හිතනවා මට හරිම වාසනාවන්ත තැනක් කියලා. මට ඕගොල්ලන්ට කියන තරම් ඒක සතුටුයි. 1984 මේ කංකසන්තුරේ මේ ෂෙවටන් එක මෙතන 11ක් ඈතින් මේ අපේ හන්ටර් ඉන්නේ සබ් ලෙෆ්ටිනන්ට් රණසිංහ මගේ ඕඩි බෝට්ටුවේ හිටපු අපි ලංකාවේ ඉස්සරලාම ඉතිහාසයේ මුහුදේ සටන කරලා ත්‍රස්තවාදීන් 19 දෙනෙක් මරලා බෝට්ටුවක් ගිල්ලෙව්වා. ඊට පස්සේ මේ ගිල්ලා තියෙන 526 නැවේ මම ඉඳලා තියෙනවා 86 මෙතන. 1996 මම මේ බේස් එකේ අනදෙල්දාරි වශයෙන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ නියෝජ්‍ය ආඥාපති වශයෙන් 2005 2006 හැටියට ඉඳලා තියෙනවා. මේ ගහකොළ පවා මම අඳුරනවා. මේ ප්‍රභාකරන් මරණ අන්තිම සටන වෙනකොට ඉතුරු ආඥාපති හැටියට එන්න ලැබීම මේ බිමට එන්න ලැබීම මම ඉතාමත්ම වාග්යක් හැටියට සැලකනවා. ඒ ඇවිල්ලා මම විතරම ඕගොල්ලත් එක්ක ඇවිදලා කතා කරලා අඩුපාඩු වෙලා හිටියේ. තමන් නාවික හමුදාවට සේවය කරන ගමන්, තමන්ගේ රටට සේවය කරන ගමන්, තමන්ගේ දූ දරුවන් කෙරෙහි දැන් ටිකක් වැඩි අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමන් කෙරෙහි ටිකක් අවධානය යොමු කරන්න. අපි මේ මහා සත්කාරයට සෘජුව සම්බන්ධ වෙලා මහා පිනකුත් කරගත්තා. ඒ වගේම අපිට ඔළුව ඉස්සගෙන සමාජයේ ගෙවල් වලට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්.